කල්යාණ මිත්‍රතාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට කියනවා. ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ඒ කියන්නේ මේ ජීවිතයේදී හිතසුව පිණිස පවතිනවා කියනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ගමක වේවා, නියංගමක වේවා, තරුණයෝ හරි, මෝරපු ගති හරි පුද්ගලයෝ ඉන්නවා නම් මෙන්න මේ කාරණා හතරෙන් යුක්ත හරි ලස්සන කාරණාවක් අපිට කල්යාණ මිත්‍රයව තෝරගන්නට. දැන් පින්වත් මහත්තයා බලන්න අපි මේ සමාජයේ තුල දෙහා දැක්කොත් මේ සමාජයේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවද කියන එක අපිට ප්‍රශ්නයක්. ඊට පස්සේ දැන් කල්යාණ මිත්‍රයා ගැන අපි කියලා දුන්නාම කවුද කල්යාණ මිත්‍රයා කියලා තෝරා බේරාගන්නේ? මොකද්ද කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර දේශනාවේදී කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය මොකද්ද කියලා. කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවන්තයි. මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස හෝති. තථාගතයන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවන්තයි කල්යාණ මිත්‍රයා. එතකොට ශ්‍රද්ධාවන්තයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පහදිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදිච්ච පුද්ගලයා ඒ ශ්‍රී සද්ධර්මයට පහදිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට පැහැදිච්ච ශ්‍රාවකයා ආර්ය මහා සංඝරත්නයට පහදිනවා. අන්නේ තෙරුවණ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නවා. මේක තමයි කල්යාණ මිත්‍රයාගේ ප්‍රධානම ස්වરૂපය. මේ කල්යාණ මිත්‍ර තෝරා බේරා ගන්නට විදිහ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍රයා කියන්නේ සිල්වත් පුද්ගලයෙක්. දුස්සීලෙක් නෙමෙයි. කල්යාණ මිත්‍රයා කියන්නේ සිල්වත් කෙනෙක්. එතකොට ඒ වගේම කල්යාණ මිත්‍රයා කියන්නේ ත්‍යාගවන්ත කෙනෙක්. ඒ වගේම කල්යාණ මිත්‍රයා කියන්නේ ප්‍රඥාවන්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාරණා හතරෙන් යුක්ත පුද්ගලයෙක් ඉන්නවනම්. ඒ කියන්නේ යම්කිසි ගමක හරි, නියංගමක හරි ඉන්නවනම් ඒ පුද්ගලයා ඇසුරු කරන්න කියනවා. ඒ මොකද ඒ ඇසුරු කරන්න කියලා කියන්නේ? ඒ කෙනාගේ ඒ ගුණධර්ම වලට අනුව ඒ උදවිය ඇසුරු කරන උදවිය හික්මෙනවා. එතකොට ඒක නා ශ්‍රද්ධාවන්ත නම් ඒ ශ්‍රද්ධාවට අනුව ඒක නා ඇසුරු කරන පුද්ගලයා හික්මෙනවා. දැන් මහත්මයා මේ සමාජෙ බැලුවොත් දැන් මේ අසත්පුරුෂ ඇසුරුනේ මේ හැම දෙයකට මුල් වෙලා තියෙන්නේ. අපි අමුතුනේ දැන් හිරගෙදරකට ගත්තොත් හිරගෙදරකට ගියොත් බහුතරයක් ඒ මැදිරියකට ගිහින් ඉන්නේ සිර මැදිරියක ඉන්නේ හරි මිත්‍රයෙක් නැති නිසා. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර මොන නොගැසීම. දැන් පොඩි කාලෙම සමහරක් වෙලාවට දෙමාපියෝ කල්යාණ මිත්‍ර වෙන්නට හදනවා. එහෙම නැත්නම් ගුරුවරු කල්යාණ මිත්‍ර වෙන්නට හදනවා. අන්න ඒ කල්යාණ මිත්‍රව ප්‍රතික්ෂේප කරනවා. අසත්පුරුෂ ඇසුරට වැටිලා තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. මේ හැම දෙයකට මුල අසත්පුරුෂයා. ඒ කියන්නේ ජීවිතය විනාශ වෙන්නට මේ අසත්පුරුෂයාගේ ඇසුර තරම් හේතු වෙන වෙන දෙයක් මේ ලෝකේ නැහැ. ඒ වගේම ජීවිතයේ යහපත පිණිස උපකාරී වෙන්න, ඒ කියන්නේ ජීවිතය යහපත් කරගන්නට මේ ජීවිතයේදී උපකාරී වෙන කල්යාණ මිත්‍රයා තරම් දෙයක් නැහැ. මේ ධර්ම මාර්ගයට උනත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ධර්ම මාර්ගයේම රඳාපවතින කවුරු මතද? කල්යාණ මිත්‍රයා මතයි කියනවා. දැන් අර අසත්පුරුෂයා ගැළපිලා